එරොකික්ස් පෙරපාසල ගැන මේ නිර්මාණ ප්‍රදර්ශනය ගැන උත්සවය ගැන තවත් අදහස් දක්වීමක් සමගින් එකතු වෙන්නට තමයි මේ සූදානම. ඉතින් මොකද හිතෙන්නේ අද දවස මේ දරුවන්ගේ අනාගතය එරොකික්ස් පෙරපාසල ගැන? ඇත්තටම දෙවියන් ස්තුතිවන්ත වෙනවා මේ එරොකික්ස් පෙරපාසලේ ගුරු මණ්ඩලයට. මොකද කැකිරාවට මම ආරම්භයේට අතීතයේ ගියොත් දැන්ට වසර 4කට පෙර මගේ දුවට පාසලක් තෝරගන්නදී පාසල් පිළිබඳව සොයා බලද්දී කැකිරාවට ලොකු අඩුවක් තිබුණා. දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්ත තැනක් හොයමින් ඉන්න වෙලාවෙදී ඒ වෙනකොට මම හිතන්නේ මේ පෙර පාසල ආරම්භයේදී මම වෙනත් පෙර පාසලකට තමයි දුව රැගෙන ගියේ. නමුත් කාලෙත් එක්ක බලද්දී හොඳ වැඩසටහනක් දරුවන්ගේ මුල් ළමාවිය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන ළමයින් සංවර්ධනය කිරීම පිළිබඳ හොඳ අත්දැකීම් ඒ වගේම හොඳ දැනුමක් හැකියාවක් තියෙන ආයතනයක් විදිහට මේ ආයතනය තෝරාගත්තා. ඒ නිසා මම කලින් ගිය පෙර පාසලෙන් දරුවව අයින් කරගෙන මේ පෙර පාසලට දරුවා ඇතුල් කරා. මගේ දෙවෙනි දරුවා ඒ වගේම පුතා වසර 3ක් මේ ස්ථානයේ රැඳුණා. ඇත්තටම පුතා ආරම්භයේදී අපි ගෙදර ඉද්දී පුතාගේ චර්යාව කොහොමද කියන එක අපි හොඳින් දැක්කා. ඒ නිසාම තමයි මෙතෙන්ද දරුවා යොමු කරේ. දැන් දරුවා ඉන්න තත්ත්වයයි කලින් හිටපු තත්ත්වය දැක්කම අහසයි පොළොවේ වගේ. මොකද දරුවාට අවශ්‍ය පිරිමි දරුවෙක් විශේෂයෙන් ක්‍රියාකාරකම්. ඉතින් මේ පෙර පාසලේ තියෙන විශේෂත්වය තමයි වෙනත් කිසිදු පෙර පාසලක නැති ක්‍රියාකාරකම් ගොන්නක් මේ දරුවන් වෙනුවෙන් තියෙනවා. අකුරු ඉගැන්වීම මුල් කරගත්ත පෙර පාසල් බොහොමයක් තියෙන්නේ අපි දන්නවා හැම තැනම තියෙන්නේ අකුරු තමයි මුල් කරගන්නේ. නමුත් අකුරු ඉගැන්වීම පැත්තක දාලා මොකද මේ වයසට අකුරු ඉගැන්වීම නෙවෙයි කළ යුත්තේ ක්‍රියාකාරකම්. ඉතින් මේ අරමුණ අවබෝධ හොඳින් අවබෝධ කරගෙන ඊටාම තරුණ ගුරු මණ්ඩලයක් ඉන්නවා. දරුවන්ට ඊටා ආකර්ෂණීය විදියට වුන් කටයුතු කරනවා. ඉතින් මම දන්නවා මේ අවට තියෙන පෙර පාසල් සියල්ලටම හොඳ අභියෝගයක්. ඒ අභියෝගය හොඳින් ජයගෙන තියෙනවා. ඉතින් මේක ආදර්ශයක් කරගන්නවා නම් අනික් පෙර පාසල්වල ගුරු බවතුන් දෙමාපියන් ඒක තමයි වටින්නේ. මොකද දරුවන්ගේ අනාගතයයි වටින්නේ, දරුවන්ගේ අඩිතාලමයි වටින්නේ. හොඳ අඩිතාලමක් මේ දරුවන් වෙනුවෙන් සකසා දීම පිළිබඳව මේ ගුරු මණ්ඩලයෙන් මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ පෙර පාසලේ ලබන වර්ෂය සඳහා තෝරාගත්ත දෙමාපියන්ට මම සුබ පතනවා. ඒ වගේම අද දවසේ මේ පෙර පාසලෙන් නික්ම යන දරුවන්ට ලබන වර්ෂයේ එක වසරකට පාතවන දරුවන්ට සුබ පතන්න මේ අවස්ථාව කරගන්න බොහොම ස්තුතියි. ඔබතුමන්ට දෙහිවන්ම ස්තුතියි.